Hi guys, ඉතින් vlog එකක් කරන්න හිතුවා. මේ පාර අපි යන්න ඉන්නේ කොළඹ කොටුවේ ඉඳලා මාතලේට. මාතලේ රිවර්ස් ටර්න් වලට. අපි කොළඹින් තමයි ට්‍රේන් එකට නැග්ගේ. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ කොළඹ ඉඳලා මහනුවරට යද්දී හම්බෙන දිගම උමන් මාර්ගය. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. අපි බදුළු කෝච්චියට තමයි නැග්ගේ. අපි උදේ 5ට විතර තමයි ට්‍රේන් එකට නැග්ගේ. මේක බදුල්ලේ කෝච්චියක්. ඉතින් අපි හිතන් ඉන්නේ බදුළු කෝච්චිය ගිහිල්ලා මහනුවරින් බැහැලා එතනින් බයික් එකක් අරගෙන රිවර්ස් ටර්න් වලට යන්න. එහෙම නැත්නම් මාතලේට යන්න. ඉතින් අපි මහනුවර ටවුන් එකෙන් බැහැලා බයික් එකක් අරගෙන දැන් මේ යන ගම. මේක මහනුවර මාතලේ රෝඩ් එක. ඉතින් මේක මාර ලස්සනයි. ඔයාලත් බලන්න. මාතලේ ටවුන් එකෙන් ඇතුළට දාලා රත්තොට පාරේ ටික දුරක් යනකොට අපිට මේ ලස්සන දියඇල්ල බලා ගන්න පුළුවන්. මේ දියඇල්ලත් එක්කම උඩින් ඔයාලට පාලමක් පේනවා. ඉතින් මේ පාලමෙන් එහා පැත්තේ ආරාමයක් තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අපි එතනින් ආවා. දැන් මෙතන ඉඳලා කිලෝමීටර් 12ක් විතර තියෙනවා රිවර්ස් ටර්න් වලට යන්න. ඉතින් දෙපැත්තේ සුන්දරත්වය බලාගෙන යමු. ඔයාලා මාතලේ රිවර්ස් ටර්න් යන්න හිතන් ඉන්නවා නම් පුළුවන් තරම් උදෙන් යන්න. මේ පාරේ බස් අඩුයි. බස් එක යනවා නම් උදේ 7ට වගේ තමයි බස් එකක් තියෙනවා කියලා කියනවා. ආයේ 2ට තියෙනවා කියලා කියනවා. ඔයාලගේ වාහනයක යන්න තියෙනවා නම් ඒක වැඩිය හොඳයි. ඉතින් මේ පාර ටික දුරක් යනකොට ගොඩක් ලස්සන view point අපිට හම්බෙනවා. ඉතින් ඒ වගේ නතර වෙලා ඔයාලට ෆොටෝ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට සුන්දරත්වය විඳගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ ටිකේ ලස්සන කියලා. ඔයාලා ඩ්‍රෝන් එකක් කැමරාවක් වගේ අරන් යනවා නම් සුපිරි ෆොටෝස් ටිකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් මේ යන්නේ නකල්ස් වනාන්තරයේ මැද්දෙන්. එතනින් එහාට අපිට ගියාම හම්බෙන්නේ පිටවල පතනයි පුංචි ලෝකාන්තය. ඉතින් මේ තියෙන්නේ පිටවල පතන හරහා ඇවිල්ලා පුංචි ලෝකාන්තය කියන තැන. මාර ලස්සන view එකක්. හැබැයි පරිස්සමෙන්. ඉතින් පොඩ්ඩක් කැලේ ඇවිදින්න ඕන කියලා හිතුවා. ඔයාලා මේ ගමන යනවා නම් උදේවරුවක හරි හවස් වරුවක හරි යන්න. අපි දැන් මේ හවස 4 විතර වෙලා බලන්න පුළුවන් මේ වෙලාවට මාරම ලස්සනයි එද්දි. ඉතින් පළවෙනි දවස් අපි මේ විදිහට සුන්දරව ගත කළා. ඊළඟට මහනුවරට ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් බෝගම්බර වැව. මේකේ මාළු ගොඩාක් ඉන්නවා. එතනින් එහා පැත්තේ තියෙනවා දලදා මාලිගාව. අපි ඒකටත් යම් බලන්න.
ගයිස් අපිට මාළුට කන්න දෙන්න මොකුත් තිබුණේ නැහැ. හැබැයි ළඟ හිටපු ඇන්ටි කෙනෙක් අපිට බිස්කට් වගේක් දුන්නා. අපි ඒක දැම්මා. මේක මේ එක එක පාට වර්ගයේ මාළු වලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එතන ටික වෙලාවක් ඉඳලා එතනින් ඇවිල්ලා වැවරවුමේ පොඩ්ඩක් ඇවිත්තා. ඉතින් වැවරවුමේ ඇවිදලා ඉවර වෙලා දළදා මාලිගාව වඳින්න ආවා. අපි ගිය වෙලාවේ ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. ඉතින් අපේ වාසනාවර්ධ කොහෙද කරඬුව බලා ගන්න අපිට පුළුවන් වුණා. මේ වීඩියෝ එකේ එක තියෙනවා ඔයාලත් ඒක බලන්න. ඉතින් දළදා මාලිගාව වන්දනා කරලා ඉවර වෙලා ආයෙත් කොළඹ කෝච්චිය නැගලා අපි කොළඹට ආවා. ඉතින් මේක මගේ පළවෙනි බ්ලොග් වීඩියෝ එක. ඉතින් ඔයාලත් කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.